දන්නවද? අපි අද යන්නේ ලස්සන මොරෝක නගරය බලන්න. එහෙනම් වීඩියෝ එක ඉවරනකම් බලන්නකෝ. දකුණු පුරවරයට තියෙන තවත් ලස්සනම නගරයක් තමයි මොරෝක කියන්නේ. ඉතින් අපි අද යන්නේ මේ නෙළුවේ පැත්තෙන් ඉඳන්. නෙළුවේ පැත්තෙන් ඉඳන් මොරෝක ටවුන් එකට යද්දි තමයි මෙන්න මේ ෂෝට් කට් එක හම්බෙන්නේ ටවුන් එක හම්බෙන්න කලින්. ඒ ෂෝට් කට් එක වැටෙන්නේ මොරෝක BOC ගාවට. දෙනියාය පාරේ BOC ගාවට වැටෙන්නේ. එහෙම යනකොට මේ තියෙන්නේ බස් ස්ටෑන්ඩ් එක. මොරෝක බස් ස්ටෑන්ඩ් එක. මං හිතන්නේ මේක අලුතෙන් හැදුවේනේ. ඔව් අලුතෙන් හැදුවේ මේක. ඉතින් හැමදාම කියන වගේ මේ තියෙන බෝඩ් එක දෙනියායට කිලෝමීටර් 21යි මොරෝකේ ඉඳන් ගාල්ලටම තියෙන කිලෝමීටර් 60යි. ඉතින් නෙළුවේ ඉඳන් කෙලින්ම ආවහම වැටෙන්නේ මෙන්න මේ T එකට. මෙතනින් දකුණු පැත්තට අකුරැස්ස ගාල්ල මාතර ඒ පැත්තට යන්න පුළුවන්. වම් පැත්තට හැරුණාම යන්න පුළුවන් දෙනියායට. දෙනියායෙන් පුළුවන් අම්බිලිපිටිය ගොඩක් තැන් වලට යන්න පුළුවන්. පේන්නේ පාර. ඒක කෙලින්ම යන්නේ අකුරැස්සට. අකුරැස්සෙන් තමයි ගාල්ල මාතර ඒ පැති වලට යන්නේ. මොරෝක ටවුන් එකේ ඉඳන් දෙනියාය පැත්තට යද්දි මෙන්න මේ පාලම් පහ වෙනවත් එකම තමයි තියෙන්නේ පොළ. මොරෝක සතිපොළ තියෙන දවස නම් දන්නේ නැහැ. දන්න කට්ටිය පොඩ්ඩක් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ නිකමට. වගේම තමයි මොරෝක පැත්තේ අපිට තව බලන්න පුළුවන් යන්න පුළුවන් ලස්සන තැන් ගැනත් කමෙන්ට් එකක් දාගෙන යන්න මොරෝක කට්ටිය. මොකද ඉතින් පඬිතේ වගේ කිව්වට මම නම් ඇඹිලිපිටිය හරි ගැටබරු හරි යද්දි තමයි මොරෝක පැත්තට යන්නේ. අම්මෝ මෙන්න මේ පාලම නම් අවුරුදු ගානක ඉඳන් හැදෙන පාලම. මේ අවුරුද්ද ඇතුළත තමයි වැඩ ඉවර වෙයි කියලා හිතනවා. ඉතින් එහෙනම් මොරෝක ගැන ඔයාලට කියන්න තියෙන දේවල් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මොරෝක සෙට් එක අනිවාර්යෙන් මේක ෂෙයා කරගෙන යන්න.